හෙලෝ කොහමද? ඔන්න එනං අම්පාර ගමනේ තුන්වෙනි වීඩියෝ එක තමයි මේ විදියට පටන් ගන්න යන්නේ. අම්පාරේ තියෙන තවත් ලස්සනම දැනක් වෙන රජගල තැන්න පුරාවට අපි ඇවිදපු හැටි මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. එහෙනම් ඊළ බලමු. Good morning. අපි දැන් ඉන්නේ රජගල තැන්න. අම්පාරේ ඉඳලා කිලෝමීටර් 20ක් විතර වගේ එන්න ඕනි මහඔය පාරේ. මහඔය පාරේ එනකොට රජගල තැන්න හන්දිය හම්බෙනවා. එතනින් ගම්නත පැත්තට ඇදගෙන පාරක් තියෙනවා. ඒ පාරේ තමයි යන්න ඕනේ. මෙන්න මෙතන. මෙතන පොඩි අතුරු පාරක් තියෙනවා. ඒ පාරේ කිලෝමීටර් 1කමාරක් විතර වගේ ඉස්සරහට යන්න ඕනේ. මේක දකුණු පීගට පෙළ මාර්ගය මීටර් 940ක් දුරයි කියලා කියනවා. ඊට පස්සේ මේ පැත්තේ තව පාරක් තියෙනවා. මෙතන ඉස්සරහින් පේන මේ පාර ඒක නැගෙනහිර පියගට පෙළ මාර්ගය මීටර් 1400ක් දුරයි. මෙහෙන් ගිහිල්ලා මේ පාරෙන් ගිහිල්ලා උඩහට එන්න පුළුවන්. මේ පාරෙන් ගිහිල්ලා උඩහට යන්න පුළුවන්. අපි යනවා දකුණු පියගට පෙළ මාර්ගයෙන් ගිහිල්ලා නැගෙනහිරින් බහිනවා. එහෙම නේද? දැන් තියෙන ලස්සන ගල් කැටයන් ටිකක් සේවාවේ කරපුවා. කන්ද උඩහා තිබිලා හම්බුනේවා වෙන්න ඕනි පල්ලෙහාට ගෙනහලා තියෙන්නේ. නයිකුත් තිබුණා. අපි යමු උඩහට. කන්ද උඩහට ටික දුරක් නගින්න ඕනි කැලේ මැද්දෙන්. අපි කන්ද නගින ගමන් ඉන්නේ. හති දාගෙන කන්ද නගිනවා. ලොකු කන්දක් නගින්න දෙන්නේ. ගල් ගොඩක් මැද්දෙන් මෙන්න මේ උඩහට යන්න දෙන්නේ. මෙහෙන් තමයි පඩිපෙළ තියෙන්නේ. මේ පැත්තෙන් එහෙම උඩට නගිනවා. අපි කතා කරන සද්ද ඇහෙන්න කුරුල්ලන්ගේ සද්ද විතරයි සම්පූර්ණ ගමනටම ඇහෙන්නේ. ටිකක් මහන්සියෙන් නගින්න ඕනේ හයික් එක. ඒ වගේම පරිස්සමෙන් නගින්න ඕනේ. පෙලක් ගල් පඩිපෙළ තිබ්බට බුරුල් වෙලා තියෙනවා. නිසා පරිස්සමට අඩිය තියන්න ඕනේ. දැන් අපි රජගල කන්දේ උඩටම වගේ ඇවිල්ලා තියෙන්නේ. මාර මහන්සි. තව පොඩ්ඩක් දුරක් නගින්න තියෙනවා. ඊට පස්සේ කන්ද ඉවරයි. සනිටලාව වගේ ටික දුරක් ඊට පස්සේ යන්න ඕනේ. ඉතින් මාර දැන් අපි කන්ද නගින එකේ අන්තිම හරියට ඇවිල්ලා තියෙන්නේ. මතක විදිහට මෙතනින් එහා පැත්තට කන්ද නැගලා ඉවරයි. මතක විදිහට ඉස්සරහ යන්නේ අම්පාරේ කොල්ලෙක් ඒ වුණාට පාර දන්නේ නැහැ හරියට. ඔව්. දැන් කන්ද ඉවරයි. අපි කන්ද නැගලා දැන් ආයේ පහලට බහිනවා. පහලට කියන්නේ ආපහු යනව නෙවෙයි. කන්ද පහලට බහින ගමන් තියෙන අපේ ගමනට. නිවැරදි මාර්ගවල පමණක් ගමන් කරන්න. මේ නම කියව ගන්න පුළුවන්ද බලන්න. මෙය ඉපැරණි ගිරි කුම්බිල තිස්ස පබ්බත විහාරයයි. ඉතින්
මේ තමයි රජගල දැන් පුරා විද්‍යා ආරක්ෂිතය. තියෙනවා මේ පරණ චෛත්‍ය තිබ්බ මොනවා හරි එකක් වෙන්න ඕනි. මේ අලුතෙන් තාම මතු කරගෙන යන නටමුන් තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඉස්සරහා තියෙනවා මිහිඳු සෑය කියලා පරණ චෛත්‍යයක් එතනක් තියෙන්නේ. සම්පූර්ණ මේ පැත්තට පල්ලෙහාට බෑගෙන මෙහෙම යන්න පුළුවන්. ඊට ගිහිල්ලා බලන්න ඕනේ. මිහිඳු සෑය පරණ චෛත්‍යයක්. දැන් තියෙනවා මිහිඳු ශිලාලිපිය කියලා ගහලා මෙන්න මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මේ දිවයිනේ සමුද්‍රය පිණිස වැඩම කළ ඉත්තිය හා මහින්ද තෙරුන්ගේ දාගැබ. කියන්නේ මෙන්න මේ දාගැබ. මේ ගලේ තමයි මේ විස්තර ටික තියෙන්නේ. ඒක නිකන් නෑ ලොකුවට අකුරු පේනවා. මෙන්න මේ හරියට තියෙන අකුරු. එතන තියෙන ගල්ගොර. කට කියන්නේ කුඩලෙන කියලා. ඒක සම්පූර්ණයෙන්ම කුඩයක් වගේ තියෙන්නේ. කුඩයක් වගේ ලොකු ගල්ගුහාවක් කටාරම් කොටලා තියෙන්නේ. කටාරම් කොටලා තියෙන්නේ. සම්පූර්ණම ගල්ගුහාවටම කටාරම් කොටලා තියෙන්නේ. රජගල දැන් ඉතිහාසය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ආපු කාලේ වෙනකන් ඉතිහාසයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරේ මිහින්තලයට. මිහින්තලයෙන් පස්සේ මිහිඳු හාමුදුරුවෝ ආයේ ඇවිල්ලා තියෙන්නේ රජගල තැන්නට. රජගල තැන්නේ මිහිඳු හාමුදුරුවන්ගේ අපවත් වුණාට පස්සේ ආදාහනය කරලා තියෙන්නේ රජගල තැන්නේ. මිහිඳු හාමුදුරුවෝගේ මිහිඳු හාමුදුරුවොත් එක්ක හිටියාගෙන ඉට්ටිය හාමුදුරුවන්ගේ වස්මාංශ තේසක් තියෙන්නේ රජගල තැන්නේ කියලා විශ්වාස කරනවා. මිහින්තලේ වගේමයි. ඒ වගේම පඩිපෙළ. දැන් තියෙනවා මේක වටදාගයක් නේ. ඉන්නේ ගල්කම් වල මොකුත් නැහැ නේ. නෑ. ගරම් ගල තියෙන්නේ. පරණ වටදාගයක් තියෙනවා මෙතන. අංගේ 2021 ගහන්නේ හදලා තියෙනවා. 18 නම් ගියේ නෑ තමයි. මේක වටදාගයක් වෙන්න ඕනි. මොකුත් කිසිම දෙයක් නමක් ලියලා නැහැ. වැරදි නම් සමා වෙන්න ඕනි. ඒ ගාන්ට කෑලි 8කට කපලා තියෙන්නේ. දැන් අච්චු දාලා හදනවා. මේක සම්පූර්ණ අටපට්ටමක් විදියට තමයි හදලා තියෙන්නේ. වීඩියෝ එකට රවුම් විදියට පේනවද දන්නේ නැහැ. අටපට්ටමක් විදියට තමයි මේ සියලුම ගල් කණු ටික කොටලා තියෙන්නේ. හදලා තියෙන්නේ 2019 තමයි මේ විදිහට මෙතන හදලා ඉවර කරලා තියෙන්නේ. කියන්නේ මේවා නෂ්ටාවශේෂ වෙලා කියන්නේ තියෙන්නේ නැත්නම් ඊට පස්සේ ගැනීම කරලා හොයාගෙන 2019 දී තමයි මේ තිබ්බ විදිහට මේ ටික හදලා තියෙන්නේ.
මේ කන්ද පොඩ්ඩක් උඩහට යන ගමන් ඉන්නේ. මේ පැත්තේ තමයි පුරාවිද්‍ය සම්පූර්ණ චෛත්‍ය පිළිමගේ ටික ඔක්කොම තියෙන්නේ. ටික මග ඇරලා පොඩ්ඩක් තව කන්ද උඩහට යනවා. ආයේ පහළට එන්න බලාපොරොත්තු වෙයි. මේ උඩහ තියෙනවා තවම කැනීම් කරපු නැති තැන් ගොඩක්. මේ ගල් කණු මේ ඔක්කොම වැටිලා තියෙන්නේ. මේ කිසිම දෙයක් තාම හරියට කැනීම් කරලා මේ තැන්වල තිබුණේ මොකද්ද කියලාවත් හොයාගෙන නැහැ. මේ හැමතැනම තියෙන ගල් කණු. මේ උඩහින් කලින් පාරක් තිබුණා මෙන්න මෙහෙම මේ පැත්තට එන්න. ඒ උඩහ පැත්තේ නඩපුන් නැති ඒවා නම් මුකුත්ම ගවේෂණය කරලා නැහැ. කන්දර එකතු වෙන වතුර ටික මෙන්න මේ පොණ්ඩයකට එකතු කරනවා. එකතු කරලා මෙන්න මෙතනින් මෙහෙම පහලට යවන්න හදලා තියෙනවා. මෙන්න මෙතනින් පල්ල වලිමේ අර කුට්ට ගියාම පෙන්නේ. මෙතනත් තියෙන පරණ චෛත්‍යයක්. මෙතනත් සමහර විට චෛත්‍යයක් තමයි තිබිලා තියෙන්නේ. මෙතන පඩිපෙලක් තියෙනවා. මේ පඩිපෙලත් එක්ක මෙතනත් තියෙන අතහැරලා දාපු චෛත්‍යයක්. මේවා තාම කිසිම දෙයක් සංරක්ෂණය කරලා නැහැ. කැලේ ඒ විදිහටම ඉස්සර විදිහටම තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙතන චෛත්‍යයත් එක්ක මෙතන මේ උඩ හරිය මොකක් හරි පන්සලක් හරි මොනවා හරි තිබිලා තියෙනවා. ඒකට වතුර ගන්නත් එක්ක තමයි මේ පොණ්ඩ එක තියෙන්නේ. මේ පැත්තේ සම්පූර්ණ ගල් කණු තියෙන්නේ. කිසිම කැනීමක් නොකරපු ගල් කණු. මේ ඒරියා එක පල්ලෙහාට යනකම් මේ පැත්ත සම්පූර්ණ පන්සල් සංකීර්ණයක් තමයි තිබිලා තියෙන්නේ. විහාර සංකීර්ණය. අලිත් එනවා. මේ හරියට මේ පරණ ඒවා ටික දවසක් පරණයි. මේ ගල් පඩිපෙලක් විදියට හරි ගල් කණු වලට හරි කපපු එකක් තමයි මේ තියෙන්නේ. කටු ගහලා කඩලා අරන් තියෙන්නේ. ගල් කණු වලට හෝ කඩලා ගත්තු ගල් තමයි තියෙන්නේ මේ පැත්තේ. සමහරවිට මේ කැලේ ඇතුළේ තව ගල් ගුහා පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන දේවල් තියෙන්න පුළුවන්. මේ කැලේ සම්පූර්ණම චෛත්‍ය 100ක් තියෙනවා කියලා තමයි කියන්නේ. තියෙන ගල් පඩි ඉස්සර මේ උඩට නගින්න තිබිලා තියෙන්නේ මෙන්න මේ ගල් පඩි වලින්. එහෙම නැගලා එතන චෛත්‍ය දෙකක් කන්ද මුදුනේ පේන විදිහට තියෙන්නේ නැති. එතන ජලාශයක්. ඊට පස්සේ මෙන්න මේ පැත්තෙන් තව ගල් කණු වගේක් තියෙනවා. ඒ කියන්නේ එතනත් මොකක් හරි දෙයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ පහළට යනකොට තමයි පිළිමගේ චෛත්‍ය මේ දේවල් ටික තිබිලා තියෙන්නේ. අනිවාර්යෙන්ම බලන්න එන්න ඕනි තැනක්. තව අපි බලපු දේවල් වලට අමතරව මීට වඩා බලන්න ගොඩක් තැන් ටිකක් තියෙනවා. මේ දැකපු දේවල් ටිකට අමතරව මේ ටික බලන්න දැන් පල්ලෙහාට යන්න ඕනි. මෙතන ඇත්තටම මේ දැක්කේ පොඩ්ඩයි. මීට වඩා පිළිවෙලකට තියෙන ලොකු විහාර සංකීර්ණයක් තියෙනවා අර පල්ලෙහා. මෙන්න මේ පැත්තේ. මේ පැත්තේ පල්ලෙහා තියෙනවා ලොකු විහාර සංකීර්ණයක්. එතන තියෙන්නේ මොකද්ද කියන්න ගහලා නැහැ. හැබැයි පරණ බුදුගයක් හරි මොකක් හරි වෙන්න ඕනි තියෙන විදිහට ඇත්තේ. මොකද මේ ගල් කණු කොට ගල් කණු කිහිපයකුයි ඊට පස්සේ උස ගල් කණුයි ඒ විදිහට තියෙන්නේ. මෙතන පෙනුමේ විදිහට මෙතන අනිවාර්යෙන් පිළිමගයක් වගේ වෙන්න ඕනි. ඔව් මේ පොළවත් සම්පූර්ණයෙන් කළු ගල් අල්ලලා හදලා තියෙන්නේ. හතර පැත්තෙන්ම හෝ තුන් පැත්තකින් උඩට නගින්න පුළුවන් විදිහට තිබිලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් පඩිපෙලක් තියෙනවා. මේ පැත්ත වට කරලා මෙතන චෛත්‍ය ගාවට යන්. මෙතන චෛත්‍ය මේ වටේටම ඇවිදගෙන යන්න පුළුවන් විදිහට මළුවක් තිබිලා තියෙනවා. මේ තියෙන්නේ මේ තියෙන්නේ මළුව. මෙතනිනුත් පඩිපෙලක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ මළුවට ඇවිල්ලා මළුවෙන් උඩට නගින්න. මේක පිළිමගේ මේක පිළිමගයක්. මෙතන ගහලා තියෙනවා පිළිමගේ කියලා. ඊට පස්සේ මුරගල් දෙකක් තියෙනවා. සඳකඩ පහනකුත් තියෙනවා. ඒ කියන්නේ ලොකුවට කරපු එකක් නෙවෙයි අර ප්‍රාථමික මේකදී සඳකඩ පහනක් තියෙනවා.
ඒකෙත් තියෙනවා මෙන්න මේ පඩි පෙළ බලන්න. බහිරව රූප නේද මේක වාමන රූප නේ? වාමන රූප. පඩි පෙළේ හැම පඩියකම තියෙනවා යටින් වාමන රූප. ඒකේ පියක මේවා දෙනවා. නෙළුම් පෙති. මේවත් තියෙනවා. තියෙනවා නැකිලා තියෙනවා. නෙළුම් පෙති තියෙනවා මේ හැම පඩි පෙළකම. ඒක පැහැදිලිව පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ලස්සනට කැටයම් කරලා නෙළුම් පෙති තියෙනවා. එතනින් තමයි චෛත්‍යයට ඇතුල් වෙන්න තියෙන්නේ. මේ විදියට චෛත්‍යයට ඇතුල් වෙනවා. පරණ චෛත්‍යයක්. ඒත් එක්කම මේ තැන් හතරේ මට පේන්නේ චෛත්‍ය කොන් හතරෙම මෙන්න මේ විදිහේ ආසන හතරක් තියෙනවා. සමහර විට බුදු පිළිමයක් තියලා තිබ්බ තැනක් වෙන්න පුළුවන්. මොකද මෙන්න මෙතන තියෙනවා කණුව. මේ කණුවේ මෙන්න මෙහෙම කොටසක් තියෙනවා. ඒ කොටසට හරියන්න මෙන්න මේ ගල් වලින් හදපු ලොකු රවුමක් වගේ කියන්නේ මේක කුඩයක් වගේ එකක් මොකක් කරේ තිබිලා තියෙන්නේ. මේක දෙන්න බස්සලා තමයි තියෙන්නේ නැත්තේ. එතකොට මෙතන බුදු පිළිමයක් හෝ මල් ආසනයක් තියෙන්නේ නැති. බුදු පිළිමේට ආරක්ෂාවක් විදියට හරි කරේ හැම දෙයකට වෙන්න ඕනි. මේක හදලා තියෙනවා. අර මං කියපු දේ මෙන්න මෙතන තියෙනවා. අපි ටික දුරක් පල්ලෙහාට බැහැලා ඉන්නේ අර චෛත්‍ය ගාව ඉඳලා මේ පැත්තෙත් සම්පූර්ණයෙන්ම ගල් කණු තියෙන්නේ. ගල් කණු තමයි. ඔව්. මේකට රජගල කියලා කියනවා. රජගල තැන්න කියලා කියනවා. රාසගල කියලා කියනවා. රාසගල ඉස්සල්ලාම තිබිලා තියෙන්නේ මේක රාක්ෂගල කියලා. රාක්ෂගල කියන්න නම වැල්ලා තියෙන්නේ යක්ෂ ගෝත්‍රිකයෝ මෙහි ඉඳලා තියෙනවා. යක්ෂ ගෝත්‍රිකයන්ගේ ඒ විදිහට තමයි මේකට රාසගල කියලා නම වැල්ලා තියෙන්නේ. අපි මෙහෙට යන්න ඕනේ. මේ පැත්තේ මොකුත් නැහැ නේ අර හදපු එකක් නේ තියෙන්නේ. ඔව්. පුරාවිද්‍යාව ඔය කට්ටිය ඉන්න එකක් වෙන්නේ. අපි මෙහෙට අපි අරකට යන්නේ නැද්ද? කොහෙටද? ඒක පටන් ගන්නද? මේක හිටි බුදු පිළිමයක් කියලා කියන්නේ. ඇත්තටම මෙතන මේ ගලේම කොටපු බුදු පිළිමයක් තියෙනවා. තවම උස්සලා නැහැ. කියන්නේ මේ පැත්ත තමයි පාදම. එතන පාදම සිවුරු රැලි පවා කොටලා තියෙනවා. කොටලා මේ තියෙන බුදු පිළිමේ හිස පැත්ත. පොළවෙන් යට වෙලා තියෙන්නේ තවම මේක උස්සලා කෙලින් කරලා නැහැ. සමහරවිට මේක මෙතනම තිබ්බ එකක් වෙන්නත් පුළුවන්. කලින් වෙන කොහේ හරි අඹලා මොකද මේ හරි එහෙම ලොකු ගලක් වෙන පේන දැනගත් නැහැ. වෙන දැනකින් ගෙනල්ලා මෙතන තිබ්බා වෙන්නත් පුළුවන්. මොකද මේ පැත්තෙන් ගලේ කෑල්ලක් අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගල වෙන කොහෙන් හරි තිබිලා කඩාගෙන තමයි මෙහෙට ගෙනල්ලා තියෙන්නේ. ඒ තරම් ලස්සනයි. තරම් හිත නිවෙන තැනක්. මේ පැත්තෙන් ඇවිදගෙන අරහෙට ආයෙ යන්න තියෙන අපිට. එන්න වෙනවා ලොකු චෛත්‍ය. මේ ටික තමයි කලින් තිබ්බේ. ඔව්. මේ ලොකු චෛත්‍ය. තනක් තියෙනවා චෛත්‍යයක්. චෛත්‍ය අර විදිහට තියෙන්නේ.
සිද්ධාර්ථ කුමාරයා ඉපදුනේ ලංකාවේ කියලා විශ්වාස කරන ගොඩක් දෙනෙක් කියන විදිහට රජගල තැන්න කියන්නේ පුරාණ රජගහ නුවර. ඒක ඇත්ත නැත්ද මොකද්ද? ඔයාලා දන්නවද? චෛත්‍ය ළඟ ටිකක් වෙලා නැවතිලා ඉඳලා අපි ආපහු යන්න කියලා හදන්නේ. මේ පැත්තට යන්න ඕනේ අපි. මේක අර ඉන්දියාවේ අශෝක චෛත්‍ය විදිහට තමයි මේක මේව හදලා තියෙන්නේ. මොකද මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරපු කාලෙම තමයි කාලේ ඉඳලා ඉතිහාසයක් තියෙනවනේ මේවා මේ රජගල පුරාවිද්‍යා සංකීර්ණයට. එතකොට මේවත් ඒ කාලෙදී හදිච්ච දේවල්. එතකොට අර ඉන්දියාවෙන් ලැබුණ ආభాෂයත් එක්ක තමයි මේ හැමදේම හදලා තියෙන්නේ. පස්සේනේ ඔය අපේ චෛත්‍ය ටික හැදෙනකොට තමයි ඔය අනිකුත් ඔය ගටාකාර බුබ්බුලාකාර අන්නේ විදිහට චෛත්‍ය ටික හැදෙන්න ගත්තේ ඊට පස්සේනේ. එතකන් ඉන්දියාවෙන් ලැබිච්ච ආభాෂයත් එක්ක අශෝක චෛත්‍ය විදිහට තමයි මේ චෛත්‍ය හදලා තිබෙන්නේ. මේ ගස් අපි නොදන්න ලොකු ඉතිහාසයක් දන්නවා ඇති. මේ පුස්සල් ලොකු පුස්සල් තියෙනවා මේ මුළු පන්සල් සංකීර්ණය පුරාවටම. ඒවා අපි නොදන්න ලොකු ඉතිහාසයක් හිතේ දරාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. චෛත්‍ය දෙක අතරින් තියෙනවා උඩට පඩිපෙළ. ඒකේ තියෙනවා ලොකු ලෙන් සංකීර්ණයක්. මේ පැත්තට ලොකු ගහක්. ගහේ තියෙනවා බෙනක්. උඩටම තියෙනවා. පැද්දි චිත්‍ර සෙල්ලිපි හා කටාරම් කෙටු ලෙන. ලෙන තුල සුදු පැහැති වර්ණයෙන් සත්ත්ව රූප හා මානව රූප සටහන් කොට ඇත. දෙපැත්තටම තියෙනවා මේ. කොහෙන් යන්නද කියලා හිතා ගන්න බැරි නෑ. මේ ගොඩක් දුර යන්න ඕනේ හොඳේ. එතන ඔක්කරි සෙල්ලිපියක් කොටපු තැනක් තියෙනවා. චිත්‍ර නම් එන්න මේ හරිය වෙන්න ඕනි. ඔක්කරි තියෙන්නේ මුවන් දෙන්නෙක්ගේ චිත්‍රයක් තියෙනවා කියලා කියනවා. හැබැයි ඒක හරියට පෙන්නලත් නැහැ. අපිට හොයන්නත් බෑ. රජගල තැන්නේ ඇවිදිනවා කියන්නේ හරියට නිකන් අනුරාධපුරේ මහමෙවුනාවේ ඇවිදිනවා වගේ තමයි. ඒ වගේම පරිසරයක්, ඒ වගේම අමුතුම ලස්සනක් තියෙන අපේ ඉතිහාසය ගැන මාර ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් තැන. ඒකනම් කිහිල්ලම බලන්න ඕනේ දැන්. ඉතන ගහලා තියෙනවා උපාසිකා ශාමිකාගේ ලෙන කියලා. ඉතින් මේ ගල්ලෙනක් තියෙන්නේ. ඒ ගල්ලෙනටත් වහලයක් තිබිලා තියෙනවා.
අපි ආයෙත් චෛත්‍ය දෙක ළඟට ආවා. මේවා කිසිම දෙයක් ගහලා නැහැ. මෙතන තියෙනවා ලොකු චෛත්‍යයක්. මේක අංක 1 ස්තූපය කියලා ගහලා තියෙනවා. මේකේ පොඩි භාගයක් වගේ තියෙන්නේ. මෙතනක් තියෙනවා මෙතන තියෙන්නේ ලහබත්ගේ කියලා කියනවා. මොකක්ද නම් දන්නේ නැහැ ඉතින්. ලොකුවට වහලේ ගහපු ඒ කියන්නේ උසට හරස් පැත්ත වහලේ හතර පැත්තට වහලයක් වෙදිච්ච පිළිමයක් තිබුණ තැනක් වෙන්න ඕනේ. අර කුඩේත් එක්ක ආසනයක් තියෙනවා. මේක දානශාලාවක් මේ තියෙන්නේ. එතන ගහලා තියෙනවා දානශාලාව කියලා. ඉතින් කියන්නේ මේක ලොකු විහාරයක් නේ. විහාර සංකීර්ණයන්නේ. මේ විහාර සංකීර්ණයේ තිබ්බ වැඩ හිටපු හාමුදුරුවරුන්ට දානේ සපයපු තැන. ඉතින් මේකේ ප්‍රමාණයත් එක්ක හිතා ගන්න පුළුවන්. කොච්චර හාමුදුරුවරු පිරිසක් මේකේ වැඩ ඉන්නේ නැද්ද කියලා. ලොකු ගල් කණු පහළට පොඩි ගල් කණුත් එක්ක මේක සම්පූර්ණයෙන්ම මෙහෙම මේ පැත්තේ මේ හරියට තියෙන මීටර් 50ක විතර වගේ දුරක් සම්පූර්ණයෙන් තියෙනවා. මේක වෙලා බලා ගන්න පාවිච්චි කරපු එකක් කියලා තමයි කියන්නේ. ඒක තාක්ෂණය මොකද්ද කියන්න දන්නේ නැහැ. කොටස් 8කට බෙදලා තියෙනවා. වෙලාව හෝ දිශාව බලා ගන්න පාවිච්චි කරපු එකක් වෙන්න ඇති. ඉතින් ආපු පැත්තට යන ගමන් අපි මෙන්න මේ හරියෙන් ආවේ. කලින් මෙහෙන් ඇවිල්ලා අර උඩහට ගියේ. මම අතනින් උඩහට ගිහිල්ලා ඊට පස්සේ මේ කන්ද වටේ මෙහෙම කරගලා මේ පැත්තෙන් මෙහෙම ඇවිල්ලා මෙහි උඩහ ගිහිල්ලා මෙන්න මේ පැත්තේ උඩහ ගිහිල්ලා ආපහු මෙන්න මෙතනින් ආවා. දැන් අපි යනවා මෙතනින් ආයේ උඩහට. මේ දානශාලාව ඒකටම සම්බන්ධ වෙච්ච මොකක්ද දෙයක් තමයි මෙන්න මේක. ඊට පස්සේ මෙතන තියෙන්නේ විහාරයක් හරි එහෙම දෙයක් වෙන්න ඕනේ. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා. ඉතල ගිහිල්ලා බලමු. විහාරයේ පැත්තට යන්න කලින් අපි මෙන්න මේ එතනින් ඇතුළට තියෙනවා පාරක්. ඒ පාරේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු. ඊට පස්සේ අර පැත්තට ගිහින් දැන් බයින්ට ගන්නවා. හරියන්නේ බයින්නේ. මෙතන තමයි අර දෙක තියෙන්නේ. මේ පැත්තේ අපි බැස්සේ ගියා. දෙබර කුඩුවේ තිබෙමින් පුස්වැල් මත නැගීමෙන් වලකින්න. ගල් පාත්‍ර. පාත්‍රයක් ගාලා මන්නේ වගේ. ඉතින් තියෙනවා ගල් වලින් හදපු පාත්‍ර දෙක. එක සනයි කියන්නේ මේ කන්දෙන් ආපු වතුර උල්පත් දෙකක්. දැන් නම් ජරා වෙලා තියෙන හොඳටම වතුර. මේ කන්දෙන් ආපු වතුර උල්පත් දෙකක්. මෙන්න මේ බට ටික දිගේ බටේ වගේ තියෙන මෙන්න මේකේ මේක දිගේ මෙන්න මෙහෙම ඇවිල්ලා මෙතනින් මේකට වැටෙනවා. ඊට පස්සේ මේකෙන් මේ පැත්තේ එක පාත්‍රයකටයි මේ පැත්තේ අනිත් පාත්‍රයකටයි වතුර බෙදලා යන විදිහට තමයි මේක හදලා තිබිලා තියෙන්නේ. මම බලන්න. ඒ පීල්ලේ මෙතනක් තියෙන්නේ කැටයම. වතුර වැඩි දවසට අදටත් මේකට වතුර වැටෙනවා ඇති. ඒ කියන්නේ මෙතනින් මෙහෙම ගලාගෙන ගිහිල්ලා අර පීල්ලට වැටෙනවා. වතුර ටික ගලන් ගිහිල්ලා මේ දෙපැත්තට එකතු වෙනවා. මේක සම්පූර්ණයෙන් බිඳිලා එතකොට මේක ඒ රිබ්බ විදිහටම තියෙනවා. උඩ කොටසේ පොඩ්ඩක් විතරක් කැඩලා අනිත් ටික ඒ විදිහටම තියෙනවා. එදිනෙදා වතුර පාවිච්චි කර ගන්නකොට පල්ලෙන්නේ නැති නිසා හොඳට වියෙන්නේ නැති. ගල් වලින්ම හදපු පාත්‍රය.
මේක සම්පූර්ණයෙන් වහලයක්කේම ගහලා වහලා තිබිලා තියෙන්නේ නේ. මේකත් කවර් කරලා තිබිලා තියෙන්නේ. අර පැත්තට ලොකුවට වහලයක් ගහලා ඒ වතුරට සත්තු ජරාව වැටෙන්නේ නැති වෙන විදිහට පිරිසිදුවට වතුර තියාගන්න හදලා තියෙනවා. ඒක වෙනම තැනකනේ තියලා තියෙන්නේ. කියන්නේ මෙතන පන්සල, අතන දානශාලාව, ඒවට ඕනි කරන වතුර අරන් තියෙන්නේ මෙතන. බොන්න වතුර තමයි එතනින් අරන් තියෙන්නේ. මෙතනක් තියෙනවා මොකක් හරි යරගයක් මෙතන තියෙනවා. ජන්තකරේ නේ. මොකක්ද ජන්තකරේ කියලා එකක් තියෙනවා. එතනත් සඳකඩ පහනක් තියෙනවා. හැබැයි මේකේ කැටයක් මොකුත් නැහැ. නිකන් සඳකඩ පහන. මේ අනුරාධපුර යුගයේ ජීවනේ. මේකත් වතුර එකතු කරපු තැනක්. අර අතනින් වතුර බහැලා යන්න නේ හදලා තියෙන්නේ. මෙතන තියෙන වතුර බහැලා යන්න තැන. වතුර එකතු වෙන්න තමයි මේක මොකක් කරේකට හදලා තියෙන්නේ. එතනින් බහැලා අර කණුවක් වගේකින් එහා පැත්තට වතුර යන විදිහට හදලා තියෙන්නේ. ලොකු ප්ලෑන් එකකට කරපු වැඩක් ඉතින්. ඉස්සර හොඳ ලස්සනට තියෙන්න ඇති. ඉස්සර මේ කඳු ඇටිය පුරාවටම ආමුදුරවරු මේ ගල්ලෙන් වල භාවනා කරන්න ඇති. ඊට පස්සේ දානි ගන්න අවශ්‍යලාට මේ දානශාලාවට ඊට පස්සේ පොයේගේ තියෙනවා. මේ දේවල් වල ඉන්න ඇති. මෙතන වැවක් තියෙනවා වතුර අවශ්‍යතාවවලට. ඊට අමතරව අර වතුර උල්පත් තියෙනවා. චෛත්‍ය කීපයක් තියෙනවා. ඒ කියන්නේ හැමදේම හරියටම සැලසුම් කරලා හදපු ලස්සන තැනක්. අර උඩහම චෛත්‍ය හදලා තියෙනවා. ඊට පස්සේ එතනින් මෙහෙම අපි අර පහළට ආව මුලින්ම දැකපු චෛත්‍ය කීපය අර උඩ පොඩි වතුර පොකුණත් එක්ක තිබ්බ මේ චෛත්‍ය දෙක. එතනින් පල්ලෙහාට මේ ටික අපි මේ පැත්තෙන් ආව අර බුදු පිළිමයක් කරලා තිබ්බ තැන. ඊට පස්සේ මෙතන චෛත්‍ය දෙකක් තිබුණා. එතනින් එහා පැත්තේ තව පුරාවස්තු කීපයක් තිබුණා. ඊට පස්සේ මෙතන මේ දානශාලාව, පොහොයගේ, ජන්තකරේ, මෙතන වැව. මෙතනත් ගල්ගුහා. මේකේ චිත්‍ර තියෙනවා කියලා කියනවා. මෙන්න මේ සුදු පාට වෙලා තියෙන කොටසේ චිත්‍ර තියෙනවා. ඉඳලා තියෙනවා මේ. මෙතන එහෙම තියෙනවා. හොයන්න බෑ. මොකක් හරි දෙයක් තියෙන්නේ නැති. රජගල ගිහිල්ලා අපි ආපහු යන ගමන් ගොඩක් වටයක් ඇවිද්දා. කිලෝමීටර් 6ක් විතර ඇවිදලා තියෙනවා. සම්පූර්ණ ගමනම කිලෝමීටර් 6ක් විතර ඇවිදලා තියෙනවා. ඒ වුණාට කිලෝමීටර් 6ට වඩා මේකේ බලන්න දේවල් තියෙනවා. තව අපි නොගියපු තැන් ගල් ගුහා ඕනි තරම් තියෙනවා. ඒව ඇතුළේ ඉතින් ගල් කණු තමයි තියෙන්නේ. ඒ වුණාට අර අනුරාධපුරේ වගේම අනුරාධපුරේ කියන අබේගිරි විහාර සංකීර්ණයටත් හැදෙන්න කලින් තමයි මේක හදලා තියෙන්නේ මේ රජගල. ඒත් එක්ක මාන පුරාවිද්‍යාව වටිනාකමක් තියෙන ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ මුල්ම හරියේ තිබ්බ විහාර සංකීර්ණයක් තමයි මේක තියෙන්නේ. අපි දැන් ආපු පාර දිගේ මේ පැත්තෙන්මයි අපි මුල පටන් ගත්තේ. ඒ පැත්තෙන්ම යනවා. ගිහිල්ලා මගෙන් වෙන පැත්තකට හැරලා යන්න ඕනේ. ආපහු යන්න. ආපු පාරෙන්මත් පල්ලෙහාට බහින්න පුළුවන්. හැබැයි අනිත් පැත්තත් ටිකක් ලස්සනයි. ඒ පැත්තේ යනකොට පේනවා වලිඹේ හෙල. අපි ගිහිල්ලා බලමු මේ පැත්තට. අපි කන්ද නැගගෙන මේ විහාර සංකීර්ණයට ආවේ මෙන්න මෙතනින්. මේ මෙතන තමයි අර මිහිඳු චෛත්‍යය කියන එක තියෙන්නේ. මිහිඳු සෑය සමහර විට එතන වෙන්න ඕනි. මිහිඳු හාමුදුරුවන්ගේ වස්මාශේෂ තැන්පත් කරලා තියෙන තැන. මේක හරියටම ස්ථිර වශයෙන්ම කියන්න බෑ. ඒ වුණාට විශ්වාස කරනවා ඒක ඒ විදිහයි කියලා. ඊට පස්සේ අපි දැන් මෙතනින් මේ පැත්තට තමයි යන්නේ. ආයෙත් තියෙනවා කන්ද නගින්න.
අන්ද නැගගෙන යන්න තියෙන්නේ දැන්. ඒත් ලොකු කැලයක් මැද්දට ඇතුල් වෙන්නේ අපි. රජගල පුරාවිද්‍යා සංකීර්ණය කියන්නේ ලොකු කැලයක් ඇතුලේ තියෙන පුරාවිද්‍යා සංකීර්ණයක්. ඒ නිසා එනකොට අනිවාර්යෙන් පරිස්සම් වෙලා එන්න ඕනේ. ගොඩක් තැන්වල බෝඩ් ගහලා තියෙනවා දෙබර කූඩු තියෙනවා කියලා. ඒ නිසා ගස්වල එල්ලෙනකොට වැල්වල එල්ලෙන්න එපා. ඒව ටිකක් පරිස්සමෙන් දෙබර කූඩුවක් ඇවිස්සුනොත් යන්න දැනක් නැහැ. ටිකක් තියෙනවා පොකුණක්. ඉස්සන පොකුණක් තියෙනවා. දෙන්න ආවම කඳු යායක් පේන්න ගන්නවා. පොකුණේ මාළුත් තියෙනවා. මාළු ඉන්නවා මේක හොඳට. නෑ රස්සනේ උන්නේ. මම ජඹුරේ හොඳේ. අපි ආවේ අර පඩිපෙළ නැගගෙන මෙන්න මෙතනින්. මෙතනින් මෙහෙම ආවේ. මේ පැත්තේ ආයෙටම කඳු යායක් තියෙන කඳු පන්තියක් මෙතන පහළ දිනව වැවක්. නම මොකද්ද කියලා හරියටම දන්නේ නැහැ. අපේ ගයිඩ් මල්ලි කියන විදිහට නවගිරියාව වැව. අපි දන්නේ නැහැ හරියටම මොකද්ද කියලා. පල්ලෙ මෙතන. ගයිඩ් මල්ලිට වඩා හොඳට මම පාර දන්නවා ඒක වෙනවා නේ. අන්න ආවේ 18 වගේ ආවිල්ලා තියෙනවා. එතනින් බහගෙන අපි යන්න ඕනේ පළරයට. තා ටිකක් දුර තියෙනවා ඇවිදින්න. අන්න මෙතෙන්ට පේනවා වාලිම්බේ හෙල. කැමරාවට පෙයිද දන්නේ නැහැ. මෙන්න මෙතනින් තියෙනවා කුඩා වලිම්බේ හෙල. කුඩා වලිම්බේ හෙලට පිටිපස්සෙන් තියෙනවා වලිම්බේ හෙල. කටාරමක් කොටලාද? මේ වහලට බහින ගමනේ තවත් ලොකු වල් ගුහාවක් හම්බුණා. ඒ වල් ගුහාවෙත් සම්පූර්ණ කටාරම් කොටලා තියෙන්නේ. මේ පැත්තටම කටාරම් කොටලා තියෙන්නේ. ලොකු පැත්තක් තියෙනවා. මේ තුරට ආවම මේවා තියෙනවා. මේ පැත්තේ 100කට උනත් ඉන්න පුළුවන් විදිහට තියෙනවා. ගල්ලෙක්ක තියෙන්නේ. අපි මෙන්න මෙහෙන් ඉඳලා බැහැගෙන ආවේ. තව අපිට තියෙනවා මෙන්න මෙහෙම අර පහළට වහින්න. එතනින් බැලලා මේ පැත්තට හැරෙන්න ඕන. එතන තියෙනවා දෙබර කූඩයක්. ලොකු දෙබර කූඩයක්. පරිස්සමෙන් ඉන්න කියලා හැමතැනම බෝඩ් ගහලා තිබ්බේ එකයි. මේ කැලේ දෙබර කූඩ තියෙනවා කියලා. නැගෙනහිර පැත්තෙන් කන්ද නගනවා නම් පරිස්සමෙන් නගින්න ඕනි. අපි දැක්ක පළවෙනි දෙබර කූඩේ. හැබැයි දෙබර කූඩ තියෙනවා. දෙබරුත් හිටියා. ඉතින් අනිවාර්යෙන් පරිස්සමෙන්ම අවධානයෙන් නගින්න. මේ පාර පුරාවට තියෙන මේ වැල් වල එකකවත් එල්ලෙන්න උත්සාහ කරන්න එපා. පොඩි ළමයි එහෙම එනවා කන්දට අනිවාර්යෙන් පරිස්සමෙන්. මොකද මේ තියෙන දෙබර කූඩ එකක් හරි ඇවිස්සුනොත් ඉතින් අපි කතා කරන්න ඕනේ නැහැ. පරිස්සමෙන් ඉන්න. අපි රජගල ගන්න සම්පූර්ණ කඳු වැටියම ඇවිදලා ගොඩක් තැන් බලමු. දැන් නැගෙනහිර පිවිසුම දිගේ ආවා. අපි බයික් එක දාලා ගිය තැනට. ඉන්න මෙතන ඉස්සරහා තමයි තියෙන්නේ වාහන පාක් එක. අපිට හරියටම පැය 4ක් ගිහින් තියෙනවා මේ සම්පූර්ණ ගමනම ගිහිල්ලා එන්න.
දැන් තමයි වාහන දාන්න තියෙන්නේ. දැන් නෑ මරේ. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. වීඩියෝ එක බලලා හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා. ඔන්න ඔය විදිහට තමයි අම්පාර ගමනේ 3 වෙනි දවසේ ඉවර වුණේ. අම්පාර ගමනේ 4 වෙනි දවසේ මොකද වුනේ කියලා හරියටම දවස් 7කින් කියන්නම්. එතකන් ගිහින් එන්නම්.